හැමෝටම අද මම අරන් එන්නේ කොහොමද Facebook එකේ තියෙන වීඩියෝ එකක් අපි ඩවුන්ලෝඩ් කරගන්න කියන එක ගැන. ඒකට මොකද්ද ගන්න ඇප් එක, ඒ ඇප් එකේ අපි කොහොමද ඕපන් කරගන්නේ, ඒ ඇප් එකෙන් අපිට කොහොමද Facebook එකේ තියෙන වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ කියන දේ ගැන තමයි අද මම ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් අරන් එන්නේ. ඉතින් වෙනද වගේම කියන්න තියෙන්නේ RD ලංකා YouTube channel එක subscribe කරන්න, bell icon එක ඔබලා පොඩි support එකක් දෙන්න අපිට. ඒ වගේම තමයි subscribe කරලා තියෙන හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි ගොඩක් ආදරේ. එහෙනම් අපි දැන් යන් අපේ වීඩියෝ එකට. ළමයි අපි යන් දැන් වීඩියෝ එකට. ඔයගලන්ට මම කිව්වා අපි අද වීඩියෝ එකෙන් කරන්නේ Facebook එකේ තියෙන වීඩියෝ කොහොමද අපි YouTube එකට අරගෙන ඒක අපේ YouTube channel එකේ කොහොමද දාන්නේ කියන එක තමයි අද වීඩියෝ එක. හරි. ඉස්සෙල්ලාම අපි යනවා Play Store app එක ටච් කරනවා. ඊට පස්සේ එතන search bar එකට යනවා. එතෙන්ට ගිහිල්ලා ගන්න ඕනේ Facebook video downloader app කියලා search bar එකේ search කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට මේ විදිහට app ටිකක් එනවා. එතනින් මම මෙන්න මේ video downloader for Facebook කියන app එක install කරගන්නවා. හරි ළමයි, මම video downloader app එක install කරගත්තා. අපි බලමු කොහොමද මේ app එකේ වැඩ අපි කරගන්නේ කියලා. මම ඉස්සෙල්ලාම app එක open කරනවා. මෙතනින් අපි English language එක දෙනවා. එතනින් මෙතන tick එක touch කරනවා. ඊට පස්සේ next දෙනවා මෙතනින්. මෙතනින් next දෙනවා. මෙතනින් next දෙනවා. මෙතන තියෙනවා ළමයි අපිට ඕනේ item උපරිම 6ක් තෝරන්න පුළුවන්. මම මෙතන fun ගන්නවා, kids ගන්නවා. ඊට පස්සේ මෙතන මම agree දෙනවා. මෙතනින් allow දෙනවා. හරි. ඕගොල්ලන්ට දැන් තියෙන ළමයි මෙතන ඕගොල්ලන්ට තියෙනවා paste your link here කියලා. එතකොට ඕගොල්ලන් Facebook එකෙන් ගත්ත ඕගොල්ලන් කැමති වීඩියෝ එකක link එක මෙතෙන්ට දෙන්න තියෙන්නේ. හරි ළමයි, මම දැන් YouTube එකෙන් වීඩියෝ එකක link එකක් copy කරගත්තා. දැන් ඒක මෙතන paste you link here කියන තැන paste කරනවා. ඊළඟට මෙතන download යනවා. ඔයගලන්ට පේනවා මෙතන download වෙනවා. මෙතනින් එනවා HD වීඩියෝද, HD වීඩියෝද, එහෙම නැත්නම් ADO වීඩියෝද කියලා. මම මෙතන HD වීඩියෝ තමයි ගන්නෙ. ඊට මෙතන ඩවුන්ලෝඩ් දෙනවා. මම බලන්න අපේ වීඩියෝ එක දැන් ඩවුන්ලෝඩ් වෙනවා. හරි. වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා තියෙන. ඊට පස්සේ ඔයගලන්ට පේනවා දකුණු අත පැත්තේ ඉති 3ක් තියෙනවා. එතන ටච් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා delete rename share කියලා. මම share touch කරනවා. ඊට පස්සේ මෙතන ඔයගලන්ට පේනවා තියෙනවා මම YouTube යනවා.
සද්ද නොකර තුන් යාමේ වටින්නේ සුන්ද පිච්ච සුවඳින් නොතෝරන්නේ ඉන්ද සමන් කුසුමින් ගොඩ දෙන්නේ සුන්ද දෙවි සද්ද නොකර තුන් යාමේ වටින්නේ. ඉතින් ඒ වීඩියෝ එක ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ YouTube page එකට හරි Facebook එකට හරි මොකේට හරි ඔයගොල්ලන්ට පුළුවන් ඒ වීඩියෝ එක තමන්ගේ වීඩියෝ එකක් විදිහට YouTube එකේ අප්ලෝඩ් කරන්න. හරි වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.